ඔයා දන්නවද පාරේ වැටලා තියෙන මෙන්න මේ වගේ පුංචිම පුංචි USB එකක් කරහා ඔයාගේ පරිගණකය තප්පර කිහිපයක් ඇතුළත විනාශ කරන්න පුළුවන් කියලා. මේ USB එක නිකම්ම නිකන් data තියෙන USB එකක් නෙවෙයි. මේක හැකර් කෙනෙක් ලියපු විශේෂ කේතයක් අඩංගු USB එකක් වෙන්න පුළුවන්. අද කතා කරමු මෙන්න මේ දේ සම්බන්ධව. පළවෙනි දේ තමයි bad USB. එහෙමත් නැත්නම් rubber ducky කියලා කියනවා. මේක ඔයාගේ කම්පියුටර් එකට ප්ලග් කරපු ගමන් කම්පියුටරේ හිතන්නේ ඔයාගේ කම්පියුටර් එකට කීබෝඩ් එකක් ප්ලග් කරා කියලා. ඉතින් හැකර්ට පුළුවන් වෙනවා කිසිම අවසරයක් නැතුව ඔයාගේ කම්පියුටර් එකට යම්කිසි කමාන්ඩ් එකක් ඉන්පුට් කරලා ඔයාගේ කම්පියුටර් එක හැක් කරන්න. දෙවැනි දේ තමයි USB killer. මේක නිකම්ම නිකන් USB එකක් නෙමෙයි. මේ USB එකේ ඇතුලේ තියෙන කැපැසිටර්ස්. ඒ කැපැසිටර්ස් හරහා ඔයාගේ මදර්බෝඩ් එකට විශාල කරන්ට් එකක් එකපාරම යවනවා. ඒ කරන්ට් එක එකපාරම යවුවට පස්සේ මොකද වෙන්නේ? ඔයාගේ මදර්බෝඩ් එක තප්පර ගාණක් ඇතුළත පිලිස්තිලා යනවා. මේ දේ හරහා පුළුවන් ඔයා ගාව තියෙන ඉතාම වටිනා පරිගණකය පවා තප්පර ගාණක් ඇතුළත කුණ කූඩයට යවන්න. අන්තිමටම තියෙන්නේ ඉතාම ජනප්‍රිය ක්‍රමයක්. ඒ තමයි lost USB. මේකෙදි වෙන්නේ හැකර් කෙනෙක් පාරේ හරි හැමත් නැත්නම් ඔයා වැඩ කරන ඔෆිස් එකේ හරි ඔයාගේ ගෙදර ගාව හරි USB එකක් දාලා යනවා. ඉතින් ඔයා මොකද කරන්නේ? ඔයා මේක දැක්ක ගමන් පෙරේත ගමට ගිහිල්ලා ඒක ඔයාගේ කම්පියුටර් එකට ප්ලග් කරලා බලනවා. මෙහෙම ප්ලග් කරාට පස්සේ හැකර්ට පුළුවන් වෙනවා ඔයාගේ account එකේ තියෙන bank details සහ අනිකුත් ගිණුම් සම්බන්ධ දේවල් වගේ වැදගත් තොරතුරු ගොඩක් ඒ හැකර්ට හැක් කරන්න. කොහොමද මේ දේවල් වලින් ආරක්ෂා වෙන්නේ? වැදගත්ම දේ තමයි පාරේ වැටිලා තිබ්බට, ගෙවල් ගාව වැටිලා තිබ්බට USB අරන් ගිහින් කම්පියුටර්ස් වලට ප්ලග් කරන්න යන්න එපා. මොකද ඒක බොහොම දරුණුයි. ඒ වගේම නාදුනන මිනිස්සෙක් දෙන USB එකක් කම්පියුටර් එකට ප්ලග් කරන්න කලින් ගොඩක් සැලකිලිමත් වෙන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් ඔයාගේ කම්පියුටර් එකට හොඳ powerful antivirus එකක් download කරලා තියාගන්න, install කරලා තියාගන්න. ඒ වගේම හොඳ firewall එකක් use කරන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එකේ අවසානයේට කියන්න තියෙන්නේ cyber security කියන්නේ නිකම්ම නිකන් ටෙක්නොලොජි එකක් විතරක්ම නෙමෙයි. මෙතනදී ඔයාගේ මොලෙත් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එක තව කෙනෙක්ට share කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක අප් වෙන්න වීඩියෝ එකට like කරන්න. නම් අදට අපි ගියා DI එක ටච් එකේ ඉන්න.